රජතුමාට හිතුණා තමන්ගේ රටේ මිනිස්සු තමන් ගැන මොනවද හිතන්නේ කියලා දැනගන්න. ඉතින් මෙයා වෙස්වලාගෙන ගියා ගමේ රටේ පොඩ්ඩක් ඇවිදින්න. මෙහෙම ඇවිදගෙන යනකොට එයාට ඇහෙනවා සමහර තැන්වල එයා ගැන කතා වෙනවා අපේ රජතුමා කුකුල් කේන්තිකාරයෙක් කියලා. තව තැනක කතා වෙනවා රජතුමා හරිම හොඳයි කියලා. තව තැනක කතා වෙනවා අපේ රජතුමා හරි මෝඩයි කියලා. තව තැනක කතා වෙනවා අපේ රජතුමා හරි බඩජාරී කියලා. තවත් තැනක කතා වෙනවා අපේ රජතුමාට කෑම බීම ගැනවත් ගාණක් නැහැ. එයා මිනිස්සු වෙනුවෙන් කැප වෙනවා කියලා. තවත් තැනක මිනිස්සු කියනවා අපේ රජතුමාට නිදියන වැරෙන්න වෙන වැඩක් නැහැ කියලා. රජතුමාට හරි කනගාටුවක් ඇති වුණා. මම මගේ මිනිස්සු ගැන කොච්චර හිතනවද? මං කොච්චර මිනිස්සුන්ට වැඩ කරනවද? ඒත් මේ එක මිනිස්සෙක්වත් මං ගැන හරියට දන්නේ නැහෙනි කියලා රජතුමාට හිතුණා. රජතුමා ගිහිල්ලා මේක කියනවා රාජමාතාවට. මෑණියනි මගේ මිනිස්සු මං ගැන කිසිම දෙයක් දන්නේ නැහෙනි. කවුරුත් මං ගැන හරියට දන්නේ නැහෙනි. මට හරි කනගාටුයි. එතකොට රාජමාතාව මේ තමන්ගේ පුතා රජතුමාව එක්කරගෙන යනවා උඩුමහලේ ස්ථානයකට. එක්කරගෙන ගිහිල්ලා කියනවා පහළ බලන්න අර අපි වන්දනා කරන බෝධිය තියෙනවා. පළවෙනි වතාවට මේ බෝගහ දකින්න කෙනෙක් මේකේ කොළ හැලිලා තියෙන කාලෙට දැක්කොත් රාජමාලිගාවේ වන්දනා කරන බෝගහ කොයි වගේද කියලා ඇහුවොත් එයා කියාවි. එයා දැකපු අවස්ථාවේ තිබ්බ විදිය. ඒ කියන්නේ එක කොළයක්වත් නැති නාටු ගහකට තමයි අපේ රජතුමා වඳින්නේ කියලා කියාවි. දැන් අද මේ තියෙන දලු දාපු අලුත් ලා පාට රතු පාට ලස්සන දලු තියෙන කාලේ කෙනෙක් දැක්කොත් එයාගෙන් ඒ ගමේ මිනිස්සු ඇහුවොත් අපේ රජතුමා වඳින ගහ කොයි වගේද කියලා ලස්සන මෙන්න මේ පාට කොළ තියෙන ගහක් කියලා කියාවි. එතකොට තවත් කාලෙක මේකේ කොළ ටික ඔක්කොම ඉදෙනවා එක කාලෙකට. ඒ කාලෙට ඇවිල්ලා මේක දැකපු කෙනෙක් ගමට ගියාම ඇහුවොත් අපේ රජතුමා වඳින ගහ මොන වගේද? බෝගහ කියන්නේ නැතුව එහෙම කියමුකෝ. ගහ මොන වගේද කියලා. එතකොට මේ මිනිස්සයා කියයි කහම කහ පාට කොළ තියෙන කිසි සරු පාටක් නැති ගහක් කියලා. එහෙම තමයි. යම් මිනිස්සෙක් ඔයාව පළවෙනි පාරට නම් දකින්නේ එකපාරයි නම් ඔයාව දකින්නේ. ආසන්න වශයෙන් වාර දෙක තුනයි නම් ඔයා දකින්නේ. ඒ වාර දෙක තුනේ ඔයා හිටපු විදියට එයා ඔයාව මතක තියාගන්නවා. හැබැයි ඒ ඔයාගේ ස්වභාවයෙන් නෙවෙයි කියලා එයාලට හිතන්න අමතක වෙනවා. ඔයා ගැන හරියටම දන්නේ ඔයත් එක්ක කාලයක් තිස්සේ ළඟින් ඉන්න මිනිස්සු. සමහර වෙලාවට ඒකත් වරදින්න පුළුවන්. අවුරුදු ගාණක් එකට ඉඳලවත් අපිට මිනිස්සු අඳුනගන්න බැරි වුණා කියලා අපි කියන්නේ ඒකයි. කාලයත් එක්ක වාතාවරණයත් එක්ක එන ප්‍රශ්නත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. සමහර විට මම දැනගෙන හිටපු කාලේ හිටපු හොඳම මිනිස්සයා දැන් නරක මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්. මං අඳුනගෙන හිටපු කාලේ බේබද්දා දැන් භාවනා කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් රාජමාතාව රජතුමාට කිව්වා අනිත් අය ඔයාව දැකපු වෙලාවේ ඔයා හිටපු විදියෙන් තමයි තීරණ ගන්නෙ. ඔයා කවුද කියලා තීරණය කරන්නේ. ඒක ගැන එච්චර හිතන්න එපා. ඔයා කවුද කියලා හරියටම දන්නේ ඔයා. ඔයා දැනගෙන හිටියාම හොඳටම ඇති.